ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි පැතුමා මට කාර් එකක් තියෙනවා මල්ලි මට කාර් එකක් තියෙනවා ටූරිසම් වලට දාන්න බැරිද ටූරිසම් කරන්න බැරිද කියලා. එතකොට ගෙස්ලා පිකප් කරලා ඩ්‍රොප් කරන එක නෙවෙයි ටූරිසම් කියන්නේ. හරි. හරියට නිකන් හරකෙක් අරගෙන පස්ස පැත්ත වෙන කෙනෙකුට දීලා ඉස්සරහා පැත්ත තමන් ගත්තා වගේ තමයි. ඔයාට හම්බෙන්නේ රුපියල් 85ක් 90ක් අතර තමයි ප්‍රියස් ඇක්සියෝ වගේ කාර් එකකට. Hi guys, කොහොමද අදත් අයිබෝන් කියලා පිළිගන්නවා travel gun පැතුම් YouTube channel එකට. මේ දවස්වල ගොඩාක් කතා බහවට ලක් වෙන දෙයක් තමයි pick me drivers ලා three wheel driverලත් එක්ක ඇල්ලේ ප්‍රශ්නයි. ඊට අමතරව එක තැන්වල pick me වලට දුවන්න දෙන්නේ නෑ. ඒ හින්දා ඒගොල්ලන්ට රස්සාව නැති වෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න මේ දවස්වල සමාජ මාධ්‍යයේ සැරිසරනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔය pick me ඇල්ලේ three wheel ගැනවත් විශේෂයෙන් නෙවෙයි. ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි පැතුමා මට කාර් එකක් තියෙනවා මල්ලි මට කාර් එකක් තියෙනවා ටූරිසම් වලට දාන්න බැරිද ටූරිසම් කරන්න බැරිද කියලා. එතකොට මම දැන් කතා කරන්න යන්නේ ටූරිසම් කරනවා කියන්නේ මොකක්ද? එතකොට ඔය වගේ කාර් එකක් හරි තමන්ගේ මොකක් හරි වෙහිකල් එකක් දාගන්නවා නම් ටූරිසම් කරන්න ට්‍රැවල් ඒජන්ට් එකකට ඔයාට තියෙන සුදුසුකම් මොනවද? ඒක කොහොමද කරන්නේ? ඒ හැමදේම ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. මොකද මට මේ වගේ දෙයක් ඔයා ටූරිසම් වලට එන්න ආස කෙනෙක්. ඔයා වාහනයකුත් අරගෙන ඔයා මේක ටූරිසම් වලට දාන්න තමයි දැන් හිතාගෙන ඉන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු මේ ටූරිසම් කියන්නේ මොකක්ද කියලා. දැන් pick me drivers ලා කියනවා අපි ටූරිසම් කරන්නේ. මම එයාපෝට් එකේ ගොඩක් දුරට pick me හරි Uber හරි තමයි යන්නේ. ඉතින් එයාලා හරි ජාරුවට කියනවා national guide කෙනෙක්ද? අපි ටූරිසම් තමයි කරන්නේ. එතකොට මේ ටූරිසම් කියන්නේ හරිද? හොටෙල් එකට ගෙස්ලව දාලා අයේ යාපෝට් එකට ගිහිල්ලා තව ගෙස් කෙනෙක්ව අරගෙන තවත් කොහාට හරි ගිහිල්ලා දාලා ගෙස්ලා පිකප් කරලා ඩ්‍රොප් කරන එක නෙවෙයි ටූරිසම් කියන්නේ. හැබැයි මේ pick me drivers ලා ඇතුළු ඔය ගොඩාක් ටූරිසම් කරනවා කියන අය දන්නේ නැහැ ටූරිසම් කියන්නේ මොකක්ද කියලා. උදාහරණයක් විදිහට ගමු මම national tour guide lecture කෙනෙක්. මම ඔයාලට පෙන්නන්නම්ද මං ඉන්න room එක. තියෙන්නේ මම ඉන්න room එක. හරි. මම අද ඉන්නේ Earl Regency Candy. එතකොට ඔය ටූරිසම් කරනවා කියන ගොඩාක් ඩ්‍රයිවර්ස් ලට මම මේ කතා කරන්නේ අපේ ෂෝෆර් ගයිඩ්ලා ගැන නෙවෙයි හොඳේ. මම කියන්නේ ඔය pick me අරවා මේවා දුවලා අපි ටූරිසම් කරන්න කියන අයට රූම් එකවත් හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට කොහේ හරි එක්කෝ නිදාගෙන හරි රුපියල් 10ක රූම් එකක නිදාගෙන හරි වාහනේ ඇතුළේ නිදාගෙන කන්නේත් නැතුව කන්නවත් හරියට නැතුව බොන්නවත් නැතුව මේ දත කඩවත් මදින්න නැතුව වාහනේ ඉඳලා ආයේ පහුවෙනින්ද ගෙස්ලා එනකන් බලන් ඉඳලා ඊළඟ ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා දාන එක නෙවෙයි ටූරිසම් කරනවා කියන්නේ. ටූරිසම් කරනවා කියන්නේ එතනින් ඔබට ගිය ලොකු ප්‍රොසෙස් එකක්. එතකොට මෙහෙම වාහනයක් කවුරු හරි ටූරිසම් කියන මම මේ කතා කරන්නේ ටූරිසම් මම මේ යාපෝට් එකෙන් අරගෙන තවත් කොහෙද හරි ගිහිල්ලා දාන්න ඊට පස්සේ ආයේ මේ කන්නත් නැතුව බොන්නත් නැතුව වහන් නිදාගෙන ඉඳලා ගෙස්ලා ඊට පහුවෙන් දාවම ආයේ ඊළඟ ලොකේෂන් එකට ගිහිල්ලා දාන්න ඒ මේ පහත් ටූරිසම් කියලා මේ හිතන් ඉන්න එක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔයා හිතාගෙන ඉන්නවා නම් වාහනයක් අරගෙන ටූරිසම් වලට ඇවිල්ලා ගයිඩ් කෙනෙක් විදියට වැඩ කරන්න. චෝෆර් ගයිඩ් කෙනෙක් විදියට වැඩ කරන්න. වා ඉස්සල්ලාම අපේ ටූරිසම් බෝඩ් එක හරහා කරන චෝෆර් ටුවර් ගයිඩ් ලෙක්චර් කියන කෝස් එක කරන්න ඕනේ. ඒක කරාට පස්සේ ඔයාට විශාල දැනුම් සම්භාරයක් හම්බෙනවා.
ඒක කරාට පස්සේ ඔයාට ලයිසන් එකක් හම්බෙනවා. ඒ වගේම ඔයාට හොඳ රෙකමන්ඩේෂන් එකක් හම්බෙනවා ලයිසන් එක ගත්තට පස්සේ. මොකද ඔයාට බය නැතුව ඕන ට්‍රැවල් ඒජන්ට් එකකට ගිහිල්ලා කියන්න පුළුවන් මම චෝෆා ටුවර් ගයිඩ් ලෙක්චර් කෙනෙක්. මං ගාව ලයිසන් එක තියෙනවා. මං ගාව ප්‍රියස් එකක් තියෙනවා. එක්ක ඇක්සිව් එකක් තියෙනවා. මේ මට පුළුවන් ඔයාලත් එක්ක වැඩ කරන්න කියලා. ඔයාට ලයිසන් එකක් තියෙනවා නම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඕන තැනකින් ඔයාට වැඩ දෙනවා. දැන් ඔයා හිතන්නකෝ ඔයාට ලයිසන් එකකුත් නැහැ. මගේ යාළුවෙක් කියලා හිතන්නකෝ. ඔන්න මං මේ මට කතා කරලා පෙරත්ත කරන නිසා මම ට්‍රැවල් ඒජන්ට් එකකට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ඔයාට ලයිසන් එකක්වත් මුකුත් නැහැ. ඕන් ගෙස්ලාව අරගෙන යනවා සීගිරි. සීගිරි ඔයාට එක්ස්ප්ලේන් කරන්න බෑ. රුපියල් 5000ක් වගේ ගාණක් දීලා ඔයා ගයිඩ් කෙනෙක් ගන්න ඕනේ. ඕන් අනුරාධපුරේ හරි පොළොන්නරු සයිට් එක තියෙනවා. එතන රුපියල් 3000ක් හරි 5000ක් වගේ අතරට ගයිඩ් කෙනෙක් ගන්න ඕනේ. එතකොට ඔයා දන්නවා අද ලයිසන් නැතුව වැඩ කරන වාහනේ ලෝකන යන මේ ටුවරිසම් කරනවා කියන එක්කෙනෙක්ගේ ඔය වගේ ට්‍රැවල් ඒජන්සි එකට දැම්මොත් එයාට පඩිය හම්බෙන්නේ රුපියල් 2500 3000ක් විතර තමයි දවසට. රුපියල් 3000 ඊට අඩු වෙනුත් හම්බෙන්න පුළුවන්. එතකොට ට්‍රැවල් ඒජන්ට් ගෙවන්නේ නැහැ ඔයාට ලයිසන් නැහැනේ. සීගිරිය ඔයා කරන්න මෙන්න අපෙන් 5000ක් කියලා ට්‍රැවල් ඒජන්ට් දෙන්නේ නැහැ ඔයාට සල්ලි. එතකොට ඔයා නිකන් අතින් කාලා මේ මොකද්ද තියෙන්නේ අතින් කාලා මොනවා බලාගත්තද වගේ වැඩක් තමයි ඔයා එතකොට කරලා තියෙන්නේ. ඒ හින්දා මේකේ ෂෝට් කට් නැහැ. ටුවරිසම් කියන එක හරියට කරන්න ඕන නම් ලයිසන් එක ගන්න. ලයිසන් එක අරගෙන ඉවරලා චෝෆා ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් විදියට හරි අභිමාණයෙන් වැඩ කරන්න පුළුවන්. ඔයාට ලයිසන් එක තියෙනවා නම් පඩිය රුපියල් 5000ක් 6000ක් අතර හම්බ වෙනවා. ඔයා විශේෂ ලැන්ග්වේජ් එකක් නම් කතා කරන්නේ ස්පැනිෂ්, ජර්මන්, චයිනීස් වගේ නම් රුපියල් 15000ක් තමයි ඔයාට දවසේ පඩිය. හරිද? ඔයා ඊට පස්සේ ඔයා ඉන්න හොටෙල් වල බොහෝ දුරට ඔයාට හම්බ වෙනවා එකමඩේෂන්. ගෙස්ලා ඉන්න හොටෙල් වල 5 ස්ටාර් හොටෙල් වල ඉන්නවා නම් ඒ වගේ එකමඩේෂන් හම්බ වෙනවා. එකමඩේෂන් නැත්නම් ඔයාට ට්‍රැවල් ඒජන්සියෙන් ගෙවනවා රුපියල් 3000ක් 4000ක් අතර ගණන් කොයි හරි කාමරයක් හොයාගෙන ඉන්න. ඔයා ගෙස්ලත් එක්ක හොඳට ගිහින් ඒ යන තැන් වලින් කන්න බොන්න හම්බ වෙනවා. හැම දෙයක්ම ඔයාට හම්බ වෙනවා. අතින් කීයක්වත් වියදම් කරන්න ඕනේ නැහැ. අනිත් කාරණේ තමයි ඔයාලා දැනගන්න ඕනේ ටුවරිසම් කරනවා කිව්වහම හිතන් ඇති වහනට මේ දැන් හිතනවා ප්‍රියස් එකක් හරි ඇක්සිව් එකක් හරි ගොඩක් අය හිතන්නේ රුපියල් 150 120ක් වගේ ගෙවනවා කියලා නේද කිලෝමීටරයට. ඔලු ගෙඩිය ගෙවන්නේ රුපියල් 85ත් 90ත් අතර තමයි ගෙවන්නේ මේ ප්‍රියස් ඇක්සියෝ ඒ වගේ වාහන වලට කිලෝමීටරයට. එතකොට අපි හිතමුකෝ හයි රූෆ් වෑන් එකක් නම් ගෙවන්නේ කිලෝමීටරයට 120යි. සමහරට ඌබ පික්මී දුවලා වලට ඊට වඩා හම්බ කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන වරප්‍රසාද තමයි ඔයා රජයේ රෙජිස්ටර් චෝෆා ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් වුණාට පස්සේ වාට හොඳ වැටුපක් හම්බෙනවා. ඉන්න කන්න බොන්න නොමිලේ හම්බෙනවා. සමහර හොටෙල් වල කන්න රුපියල් 1000ක් 600ක් ගෙවන්න තියෙනවා. ඒක වෙනම කතාවක්. හරි ඊට අමතරව ඔයා ස්පයිස් ගාඩන්, ජෙම් ෂොප්, එතකොට ටී වගේ දේවල් විකුණලා ඔයාට ඒකෙන් භාගයක් හම්බෙනවා. දැන් මම නැෂනල් ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් වුණාට මම ලොකු බස් ටුවර්ස් කරාට මට හම්බෙන ගානෙන් මං 3න් එකක් මගේ රියදුරු මහත්තුරුන්ට දෙන්න ඕනේ. ඒක තමයි මේකේ සම්මතය. එතකොට ඔයා චෝෆා ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරද්දී ඔයාට හම්බෙන කාත් එක්කවත් බෙදා ගන්න දෙයක් නෑ. කම්පැනිට යන එක කම්පැනියට ඒ අදාළ ෂොප් එකෙන්ම යවනවා. ඔයාට හම්බෙන එක සම්පූර්ණයෙන්ම ඔයාගේ. ඒක ලොකු වරප්‍රසාදයක්. හරිද? ඒ වගේම ඔයාට හැම සයිට් එකකටම ඇතුල් වෙන්න පුළුවන් ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඔයාගෙන් ටිකට් ගන්නෙ නෑ. ඔයාට චෝෆා ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් වුණාට පස්සේ ඩ්‍රයිව් කරගෙන යන ගමන් ගෙස්ලට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඕනම
සයිට් එකකට ඔයාට ඇතුල් වෙලා එක්ස්පලේන් කරන්න පුළුවන්. එහෙන් අය අමතරව ගයිඩ්ලා ගන්න දෙයක් නෑ. මේ වගේ වරප්‍රසාද ගොඩාක් ඔයාට හම්බෙනවා. ඒ නිසා ඔයාලා මතක තියාගන්න ටුවරිසම් කියන්නේ මේ අර වගේ කන්නත් බොන්නත් නැතුව දහදුක් විඳගෙන කරන්න ඕන රස්සාවක් නෙවෙයි. ආයි අපි ඊළඟ කාරණේටම ගොඩක් මගේ රට ඉන්න යාළුවෝ අහන එක තමයි මචං මේ ටුවරිසම් වලට වාහනයක් දාන්න ඕනේ බං. හරිද? පා හිතන්න ටුවරිසම් වලට ඔයා වාහනයක් දානවා. ඩ්‍රයිවර් කෙනෙකුත් ඔයා හොයලා දානවා. ඊට පස්සේ ඔයා නෙවෙයි මේ වාහනේ එලවන්නේ. ඔයාට කිලෝමීටරයට හම්බෙන්නේ රුපියල් 80ක් 90ක් අතර ඇක්සියෝ ප්‍රියස් ඒ වගේ වාහනයක් ඔයා ටුවරිසම් වලට දැම්මොත් ඔයා හිතන්න. ඔයා අලුතෙන් වාහනයක් අරගෙන හරිද? කෝටි ගාණක් දීලා වාහනයක් අරගෙන ඔයාට මේක රිකවර් කරන්න පුළුවන්ද? හරි. හරියට නිකන් හරකෙක් අරගෙන පස්ස පැත්ත වෙන කෙනෙකුට දීලා ඉස්සරහා පැත්ත තමන් ගත්තා වගේ තමයි. ඔයාට හම්බෙන්නේ රුපියල් 85ක් 90ක් අතර තමයි ප්‍රියස් ඇක්සියෝ වගේ කාර් එකකට. ඔයා සර්විස් එකත් කරන්න ඕනේ. හැමදේම ඔයා මේන්ටේන්ස් ඒ ඔක්කොම කරගන්න ඕනේ. ඔයාට හම්බෙන්නේ පොඩි සොච්චන් ගානයි කිලෝමීටරයට. හැබැයි ඔයා ඩ්‍රයිවර් කෙනෙක් දානවනේ. ඩ්‍රයිවර්ට මරු. එයාට හම්බෙනවා වත්තෙන්ද ගල් කඩෙන්ද හැම තැනින්ම මොන හරි බිස්නස් එකක් වුණොත් ඒකෙන් එයාට අනිවාර්යෙන් හම්බෙනවා යම්කිසි ගාණක්. ඒ ගාණන් කොච්චරද කියලා මං කියන්නේ ඒක සભ્યත්වයට පටහැනින් ඉඳා නැත්නම් හැමෝම මට වටෙන් ගහයි මේක එලිපිට අපිට හම්බෙන ගණන් ගැන YouTube එකේ කියනවා කියලා. එතකොට ඔයාලා හිතලා බලන්න කවුරු හරි හිතනවා නම් මම ටුවරිසම් වලට මම රට ඉන්නේ වාහනයක් අරගෙන දානවා. මම නෙවෙයි එලවන්නේ මං වෙන කෙනෙක්ට තමයි මේක දෙන්නේ. එතකොට ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න අර මම කිව්ව කතාව සාධාරණයි නේද? හරකෙක් අරගෙන ඉස්සරහා පැත්ත ඔයා බලාගෙන කන්න බොන්න ඔක්කොම ටික දෙන්න ඕනේ. පස්ස පැත්ත කාට හරි දුන්නා වගේ. ඌ ලස්සනට කිරි දොවාගෙන ගොම ටිකත් අරගෙන පොහොර කරලා ඒකත් විකුණගෙන ලස්සනට මැච් එක ගහනවා. ඔන්න ඕකයි ඔතන තියෙන වාසි අවාසි. වාහනයක් ටුවරිසම් වලට දානවා නම් හොඳම දේ තමයි දාන කෙනාම එකේ ඩ්‍රයිවර් විදියට වැඩ කරන්න. නැතුව වාහනේ දාලා ඩ්‍රයිවර් කෙනෙකුත් දාලා ඔයාට මේකෙන් හම්බ කරන්න හිතන් ඉන්නවා නම් එහෙම ලොකුවට හම්බ කරන්න බෑ. මොකද පොඩි සොච්චන් ගානක් තමයි කිලෝමීටරට ගෙවන්නේ. හරිද? ඒකෙන් ඔයාගේ මේන්ටේනන්ස් ඒවා මේවා කරාට පස්සේ ඔයාට ඇති ලාභයක් නැහැ. ලාභේ තියෙන්නේ ඔයා ගයිඩ් කෙනෙක් විදියට චෝෆා ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් විදියට වාහනේ ලෝගෙන ඔයාම ගයිඩින් කරගෙන යනවා නම් ඔයාට අර හම්බෙන කමිෂන් හැම එකම ඔයාට හම්බෙනවා. මේ වාහනේට අර හම්බෙන පොඩි ගාණ ඇති වාහනේ සර්විස් වැඩ ටික කරගෙන වාහනේ හරියට මේන්ටේන්ස් ටික කරගෙන යන්න. ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරන්න ටුවරිසම් වලට වාහනයක් දානවා නම් මම මොකද කරන්න ඕනේ? මේ දේවල් ඔක්කොම මේක තමයි මේකේ තියෙන තිත්ත ඇත්ත. සමහර වෙලාවට ඉතින් හිතනවා ඇති මේ මම කතා කරාම මම මේ ඇත්ත සමහරක් අයට කිව්වට පස්සේ මුන් අපිට ටුවරිසම් වලට එනවාට අකමැත්තෙන් කියනවා කියලා. අනේ එහෙම දෙයක් නැහැ. මම හැමෝම ටුවරිසම් වලට ඇවිල්ලා මේ රට ටුවරිසම් වලින් ගොඩ දාන්න පුළුවන් රටක්. එහෙම කරනවා නම් ගොඩක් හොඳයි. නමුත් මේකේ හරි විදියට හරි ප්‍රොසෙස් එකකට කරනවා නම් Tamanට හරි ලේසි. අපි යන්කෝ දැන් ඔය පික්මි ඌබ දුවනවාට කෑ ගහන අයගේ ප්‍රශ්නෙට. එතකොට ඔතන ලංකාවට එන්න කලින් හැම ගෙස් කෙනෙක්ම ලංකාවේ විශේෂයෙන්ම ඔය සෝලෝ ට්‍රැවලර්ස් කියන අය තනියම ට්‍රැවල් කරන අය. ඒගොල්ලෝ බලනවා මොනවද ලංකාවේ තියෙන ටැක්සි ඇප්ස් ඒව ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන තමයි යාලා එන්නේ. ඒකේ ගහලා බලනවා මං ඇල්ලි ඉඳන් යනවා නුවරඑළියට ගාන කීයද? ඒක හිතමු රුපියල් 3500ක් වැටෙනවා කියලා. ඕන් ෆ්‍රී විල් එකක් කියනවා. ඒක කාර් එකේ 3500ක් වැටෙන මම මේ කියන්නේ. කාර් එකේ 3500ක් වැටෙන ෆ්‍රී විල් එකේ කියනවා 12000ක් කියලා. එතකොට ඒ ගෙස්ට් අයිතියක් තියෙනවා මම යන්නේ මොකේද කියලා ඩිසයිඩ් කරන්න. එතකොට මේ පික්මී දුවන්න එපා මෙහි අපේ රස්සාව නැති වෙනවා. මොකද හැමෝම කැමති ප්‍රතිලාභයක් Tamanට ලැබෙනවා නම් හැමෝම අර අඩු ඔප්ෂන් එකට තමයි යන්නේ. ඒකට මේ මිනිස්සුන්ට බයිනවාට වඩා බලන්න ඕනේ මේ මිනිස්සු කොහොමද එච්චර අඩුවට දුවන්නේ, කොහොමද මේ මිනිස්සු සර්වයිව් වෙන්නේ කියලා. මේ මිනිස්සුන්ව නවත්තන්න ගිහිල්ලා Tamanට තියෙන දේ නැති කරගෙන Tamanුත් හරනම් බලන්න ඕනේ. Tamanටත් ඒ විදිහට වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරන්න. මේ ලංකාවට එන ගෙස්ලව
අසාධාරණ ලෙස හූරගෙන කන එක නෙවෙයි ටුවරිසම් කියන්නේ. එතකොට අපි යන්කු පිග්මී ඩ්‍රයිවර්ස්ලාගේ පැත්තට. පිග්මී ඩ්‍රයිවර්ස්ලා හරි උජාරුවට ඌබර් ඩ්‍රයිවර්ස්ලා කියනවා අපි ටුවරිසම් කරන්නේ. ඔයාලා ටුවරිසම් නෙවෙයි කරන්නේ. ඔයාලා ඔය කරන්නේ ඩ්‍රයිවිං රස්සාවක්. ඔයා යාපෝට් එකෙන් පික් කරගෙන කොහෙට හරි ගිහලා ඩ්‍රොප් කරනවා. ආයේ ඉතින් තව හයර් එකක් එනකන් ලකා ගහගෙන මේ කන්නත් නැතුව බොන්නත් නැතුව වහනෙට වෙලා නිදාගෙන ආයේ හයර් එකක් වදිනකන් ඉන්නවා. ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ. හරි විදියට ටුවරිසම් කරනවා නම් පිග්මී එක්කෙනෙකුට හරි ඌබර් කරන ඩ්‍රයිවර් කෙනෙකුට හරි ටුවරිසම් හරි විදියට කරන්න ඕනේ නම් ජෙනුයින් විදියට ඔයා යන්න හොටෙල් ස්කූල් එකේ ටුවරිස් බෝඩ් එක හරහා කරන පාඨමාලාවට සම්බන්ධ වෙන්න චෝෆා ටුවරිස් ගයිඩ් ලෙක්චර් කෝස් එක කරලා ලයිසන් එක අරගෙන අභිමානවත් විදියට වැඩ කරන්න. ඔන්න ඕකේ මේක තමයි මේ කතාවේ තියෙන තිත්ත ඇත්ත. ඉතින් චෝෆා ගයිඩ්ලා වෙන්න ආසාය හරි ටුවරිසම් ඉන්ඩස්ට්‍රියට එන්න ආසහය ඉන්නවා නම් මගේ මේ වීඩියෝ සීරීස් එකම බලන්න. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ 2026 මන් දාන පළවෙනි වීඩියෝ එක. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ ෂෙයා කරන්න. තවත් අයට මේ ගැන දැනගන්න, ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ වගේම මට හරි සතුටුයි. මම ෆීල්ඩ් එකේ වැඩ කරද්දි ගොඩාක් අය ඇවිල්ලා කතා කරනවා, සර්ගේ වීඩියෝස් බලනවා, අපි ගොඩාක් දේවල් ඒ වගේ ඉගෙන ගන්නවා. එයාගේ වීඩියෝස් බලලා තමයි මම මොටිවේට් උනේ ටුවරිසම් කරන්න. මට හරි අවුල් එක මල්ලි කෙනෙක් ඇවිල්ලා මේ කකුල් දෙක අල්ලලා වැඳලා සර් මම ලයිසන් එක ගත්තා. පැතුම් සර් නේද කියලා ගෙස්ලා ඉස්සර. අනේ මට එහෙම වඳින්න කරන්න යන්න ඕනේ නෑ. මේ මට සර් කියන්න ඕනෙත් නෑ. පැතුම් කියලා කතා කරා නම් හොඳටම ඇති. මේ ඉතින් මට හරි සතුටුයි ෆීල්ඩ් එකේදී මගේ YouTube channel එක බලන ගොඩාක් අය හම්බෙනවා හැම ටුවර් එකේදීම. විශේෂයෙන් හොටෙල් වල ඉන්න ෆ්‍රන්ට් ඔෆිස් එකේ ඉන්න අය බාමන්ලා ඒගොල්ලොත් බලනවා මේ වීඩියෝ. යාලා ටුවරිසම් වලට එන්න ආසාවෙන් යම් කිසි දෙයක් මේකෙන් ඉගෙන ගන්නවා ඇති. ඉතින් මට හරි සතුටුයි. එහෙනම් හැමෝටම ජය වේවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. Hi guys, කොහොමද අදත් අයිබෝන් කියලා පිළිගන්නවා travel gun පැතුම් YouTube channel එකට. මේ දවස්වල ගොඩාක් කතා බහවට ලක් වෙන දෙයක් තමයි පිග්මී ඩ්‍රයිවර්ස්ලා, three wheel driverලත් එක්ක ඇල්ලේ ප්‍රශ්නයි. ඊට අමතරව එක තැන්වල පිග්මී වලට දුවන්න දෙන්නේ නෑ. ඒ හින්දා ඒගොල්ලන්ට රස්සාව නැති වෙනවා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න මේ දවස්වල සමාජ මාධ්‍යයේ සැරිසරනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ඔය පිග්මී ඇල්ලේ three wheel ගැනවත් විශේෂයෙන් නෙවෙයි. ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි පැතුමා මට කාර් එකක් තියෙනවා, මල්ලි මට කාර් එකක් තියෙනවා, ටුවරිසම් වලට දාන්න බැරිද, ටුවරිසම් කරන්න බැරිද කියලා. එතකොට මම දැන් කතා කරන්න යන්නේ ටුවරිසම් කරනවා කියන්නේ මොකක්ද? එතකොට ඔය වගේ කාර් එකක් හරි තමන්ගේ මොකක් හරි වෙහිකල් එකක් දාගන්නවා නම් ටුවරිසම් කරන්න ට්‍රැවල් ඒජන්ට් එකකට ඔයාට තියෙන සුදුසුකම් මොනවද? ඒක කොහොමද කරන්නේ? ඒ හැමදේම ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. මොකද මට කෝල් එනවා මගේ යාළුවන්ගේ මාර්ගෙන්, තවත් එයාලගේ යාළුවන්ගෙන් නානා ප්‍රකාර විදිහේ කෝල් එනවා වහන ටුවරිසම් වලට දාගන්න. එතකොට මම මේ හැමෝටම තමයි මේ වීඩියෝ කරන්නේ. මට මොකද එකින් එක්කෙනාට එක වෙලාවට මෙහෙම කරන්න අරහෙම කරන්න කියනවට වඩා මේ වගේ වීඩියෝ එකක් දැම්මොත් මට පුළුවන් එයාලට ෂෙයා කරන්න. එයාලා හැමෝටම ඒ ගැන දැනුවත් වෙන්න. අපි හිතමු මේ වගේ දෙයක් ඔයා ටුවරිසම් වලට එන්න ආස කෙනෙක්. ඔයා වාහනයකුත් අරගෙන ඔයා මේක ටුවරිසම් වලට දාන්න තමයි දැන් හිතාගෙන ඉන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු මේ ටුවරිසම් කියන්නේ මොකක්ද කියලා. දැන් පිග්මී ඩ්‍රයිවර්ස්ලා කියනවා අපි ටුවරිසම් කරන්නේ.
මම එයාපෝට් යද්දි ගොඩක් දුරට පික්නි හරි උබ හරි තමයි යන්නේ. ඉතින් යාළුවත් හරි උජාරුවට කියන ආන්සර් නැෂනල් ගයිඩ් කෙනෙක්ද අපි ටුවරිසම් තමයි කරන්නේ. එතකොට මේ ටුවරිසම් කියන්නේ හරිද හොටෙල් එකට ගෙස්ලව දාලා අය යාපෝට් එකට ගිහිල්ලා තව ගෙස් කෙනෙක්ව අරගෙන තවත් කොහාට හරි ගිහිල්ලා දාලා ගෙස්ලා පිකප් කරලා ඩ්‍රොප් කරන එක නෙවෙයි ටුවරිසම් කියන්නේ. හැබැයි මේ පික්මී ඩ්‍රයිවර්ස්ලා ඇතුළු ඔය ගොඩාක් ටුවරිසම් කරනවා කියන අය දන්නේ නෑ ටුවරිසම් කියන්නේ මොකක්ද කියලා. උදාහරණයක් විදිහට ගමු මම නැෂනල් ටුවර් ගයිඩ් ලෙක්චර් කෙනෙක්. මම ඔයාලට පෙන්නන්නම්ද මං ඉන්න රූම් එක. තියෙන්නේ මම ඉන්න රූම් එක. හරි. මම අද ඉන්නේ Earl Regency කැන්ඩි. එතකොට ඔය ටුවරිසම් කරනවා කියන ගොඩාක් ඩ්‍රයිවර්ස්ලට මම මේ කතා කරන්නේ අපේ ෂෝෆර් ගයිඩ්ලා ගැන නෙවෙයි හොඳේ. මම කියන්නේ ඔය පික්මී අරවා මේවා දුවලා අපි ටුවරිසම් කරන්න කියන අයට රූම් එකවත් හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට ඔය හරි එක්කෝ නිදාගෙන හරි රුපියල් 10ක රූම් එකක නිදාගෙන හරි වාහනේ ඇතුළේ නිදාගෙන කන්නේත් නැතුව කන්නවත් හරියට නැතුව බොන්නවත් නැතුව මේ තත කඩවත් මදින්න නැතුව වාහනේ ඉඳලා ආයෙ පහුවෙනින්ද ගෙස්ලා එනකන් බලන් ඉඳලා ඊළඟ ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා දාන එක නෙවෙයි ටුවරිසම් කරනවා කියන්නේ. ටුවරිසම් කරනවා කියන්නේ එතනින් ඔබට ගිය ලොකු ප්‍රොසෙස් එකක්. එතකොට මෙහෙම වාහනයක් කවුරු හරි ටුවරිසම් කියන මම මේ කතා කරන්නේ ටුවරිසම් මම මේ යාපෝට් එකෙන් අරගෙන තවත් කොහෙට හරි ගිහිල්ලා දාන්න ඊට පස්සේ ආයේ මේ කන්නත් නැතුව බොන්නත් නැතුව වහන්නේ දාගෙන ඉඳලා ගෙස්ලා ඊට පහුවෙන් දාවම ආයේ ඊළඟ ලොකේෂන් එකට ගිහිල්ලා දාන්න ඒ මේ පහත් ටුවරිසම් කියලා මේ හිතන් ඉන්න එක ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. ඔයා හිතාගෙන ඉන්නවා නම් වාහනයක් අරගෙන ටුවරිසම් වලට ඇවිල්ලා ගයිඩ් කෙනෙක් විදියට වැඩ කරන්න. චෝෆර් ගයිඩ් කෙනෙක් විදියට වැඩ කරන්න. ඔයා ඉස්සෙල්ලාම අපේ ටුවරිසම් බෝඩ් එක හරහා කරන චෝෆර් ටුවර් ගයිඩ් ලෙක්චර් කියන කෝස් එක කරන්න ඕනේ. ඒක කරාට පස්සේ ඔයාට විශාල දැනුම් සම්භාරයක් හම්බෙනවා. ඒක කරාට පස්සේ ඔයාට ලයිසන් එකක් හම්බෙනවා. ඒ වගේම ඔයාට හොඳ රෙකමන්ඩේෂන් එකක් හම්බෙනවා. ලයිසන් එක ගත්තට පස්සේ මොකද ඔයාට බය නැතුව ඕන ට්‍රැවල් ඒජන්ට් එකකට ගිහිල්ලා කියන්න පුළුවන් මම චෝෆර් ටුවර් ගයිඩ් ලෙක්චර් කෙනෙක්. මංගාව ලයිසන් එක තියෙනවා. මංගාව ප්‍රියස් එකක් තියෙනවා. කොඇක්සිව් එකක් තියෙනවා. මේ මට පුළුවන් ඔයාලත් එක්ක වැඩ කරන්න කියලා. ඔයාට ලයිසන් එකක් තියෙනවා නම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඕන තැනකින් ඔයාට වැඩ දෙනවා. දැන් ඔයා හිතන්නකෝ ඔයාට ලයිසන් එකකුත් නැහැ. මගේ යාළුවෙක් කියලා හිතන්නකෝ. ඔන්න මං මේ මට කතා කරලා පෙරත්ත කරන නිසා මම ට්‍රැවල් ඒජන්ට් එකකට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. ඔයාට ලයිසන් එකක්වත් මුකුත් නැහැ. ඕන් ගෙස්ලාව අරගෙන යනවා සීගිරි. සීගිරි ඔයාට එක්ස්ප්ලේන් කරන්න බෑ. රුපියල් 5000ක් වගේ ගාණක් දීලා ඔයා ගයිඩ් කෙනෙක් ගන්න ඕනේ. ඕන් අනුරාධපුරේ හරි පොළොන්නරු සයිට් එක තියෙනවා. එතන රුපියල් 3000ක් හරි 5000ක් වගේ අතරට ගයිඩ් කෙනෙක් ගන්න ඕනේ. එතකොට ඔයා දන්නවා අද ලයිසන් නැතුව වැඩ කරන වාහනේ ලෝකන යන මේ ටුවරිසම් කරනවා කියන එක්කෙනෙක්ගේ ඔය වගේ ට්‍රැවල් ඒජන්සි එකට දැම්මොත් එයාට පඩිය හම්බෙන්නේ රුපියල් 2500ක් 3000ක් විතර තමයි දවසට. රුපියල් 3000 ඊට අඩු වෙනුත් හම්බෙන්න පුළුවන්. එතකොට ට්‍රැවල් ඒජන්ට් ගෙවන්නේ නැහැ ඔයාට ලයිසන් නැහැනේ. සීගිරිය ඔයා කරන්න මෙන්න අපෙන් 5000ක් කියලා ට්‍රැවල් ඒජන්ට් දෙන්නේ නැහැ ඔයාට සල්ලි. එතකොට ඔයා නිකන් අතින් කාලා මේ මොකද්ද තියෙන අතින් කාලා මොනවා බලාගත්තද වගේ වැඩක් තමයි ඔයා එතකොට කරලා තියෙන්නේ. ඒ හින්දා මේකේ ෂෝට් කට් නැහැ. ටුවරිසම් කියන එක හරියට කරන්න ඕන නම් ලයිසන් එක ගන්න. ලයිසන් එක අරගෙන ඉවරලා චෝෆර් ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් විදියට හරි අභිමාණයෙන් වැඩ කරන්න පුළුවන්. ඔයාට
ලයිසන් එක තියෙනවා නම් පඩිය රුපියල් 5000ක් 6000ක් අතර හම්බ වෙනවා. ඔයා විශේෂ ලැන්ග්වේජ් එකක් නම් කතා කරන්නේ ස්පැනිෂ්, ජර්මන්, චයිනීස් වගේ නම් රුපියල් 15000ක් තමයි ඔයාට දවසේ පඩිය. හරිද? ඔයා ඊට පස්සේ ඔයා ඉන්න හොටෙල් වල බොහෝ දුරට ඔයාට හම්බ වෙනවා එකමඩේෂන්. ගෙස්ලා ඉන්න හොටෙල් වල 5 ස්ටාර් හොටෙල් වල ඉන්නවා නම් ඒ වගේ එකමඩේෂන් හම්බ වෙනවා. එකමඩේෂන් නැත්නම් ඔයාට ට්‍රැවල් ඒජන්සියෙන් ගෙවනවා රුපියල් 3000ක් 4000ක් අතර ගණන් කොයි හරි කාමරයක් හොයාගෙන ඉන්න. ඔයා ගෙස්ලත් එක්ක හොඳට ගිහින් ඒ යන තැන් වලින් කන්න බොන්න හම්බ වෙනවා. හැම දෙයක්ම ඔයාට හම්බ වෙනවා. අතින් කීයක්වත් වියදම් කරන්න ඕනේ නැහැ. අනිත් කාරණේ තමයි ඔයාලා දැනගන්න ඕනේ ටුවරිසම් කරනවා කිව්වහම හිතන් ඇති වහනට මේ දැන් හිතන්න ප්‍රියස් එකක් හරි ඇක්ස් එකක් හරි ගොඩක් අය හිතන්නේ රුපියල් 150 120ක් වගේ ගෙවනවා ඇති කියලා නේද කිලෝමීටරේ ඔලු ගෙඩිය ගෙවන්නේ රුපියල් 85ත් 90ක් අතර තමයි ගෙවන්නේ මේ ප්‍රියස් ඇක්සියෝ ඒ වගේ වාහන වලට කිලෝමීටරයට. එතකොට අපි හිතමුකෝ හයි රූෆ් වෑන් එකක් නම් ගෙවන්නේ කිලෝමීටරයට 120යි. සමහරවිට ඌබර් පික්මී දුවලා වලට ඊට වඩා හම්බ කරන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන වරප්‍රසාද තමයි ඔයා රජේ රෙජිස්ටර් චෝෆර් ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් වුණාට පස්සේ වාට හොඳ වැටුපක් හම්බ වෙනවා. ඉන්න කන්න බොන්න නොමිලේ හම්බ වෙනවා. සමහර හොටෙල් වල කන්න රුපියල් 1000ක් 600ක් ගෙවන්න තියෙනවා. ඒක වෙනම කතාවක්. හරිද? ඊට අමතරව ඔයා දැන් කොයි හරි ඊට අමතරව ඔයා ස්පයිස් ගාඩන්, ජෙම් ෂොප්, එතකොට ටී වගේ දේවල් විකුණලා ඔයාට ඒකෙන් භාගයට භාගයක් හම්බ වෙනවා. දැන් මම නැෂනල් ටූරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් වුණාට මම ලොකු බස් ටුවර්ස් කරාට මට හම්බ වෙන ගානෙන් මං 3න් එකක් මගේ රියදුරු මහත්තුරුන්ට දෙන්න ඕනේ. ඒක තමයි මේකේ සම්මතය. එතකොට ඔයා සෝෆා ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරද්දී ඔයාට හම්බ වෙන කාත් එක්කවත් බෙදා ගන්න දෙයක් නෑ. කම්පැනියට යන එක කම්පැනියට ඒ අදාළ ෂොප් එකෙන්ම යවනවා. ඔයාට හම්බ වෙන එක සම්පූර්ණයෙන්ම ඔයාගේ. ඒක ලොකු වරප්‍රසාදයක්. හරිද? ඒ වගේම ඔයාට හැම සයිට් එකකටම ඇතුල් වෙන්න පුළුවන් ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඔයාගෙන් ටිකට් ගන්නෙ නෑ. ඔයාට සෝෆා ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් වුණාට පස්සේ ඩ්‍රයිව් කරගෙන යන ගමන් ගෙස්ලට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඕනම සයිට් එකකට ඔයාට ඇතුල් වෙලා එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. එහෙන් ආයේ අමතරව ගයිඩ්ලා ගන්න දෙයක් නෑ. මේ වගේ වරප්‍රසාද ගොඩාක් ඔයාට හම්බ වෙනවා. ඒ නිසා ඔයාලා මතක තියාගන්න ටුවරිසම් කියන්නේ මේ අර වගේ කන්නත් බොන්නත් නැතුව දහදු විඳගෙන කරන්න ඕන රස්සාවක් නෙවෙයි. ආයේ අපි ඊළඟ කාරණේටම ගොඩක් මගේ රට ඉන්න යාළුවෝ අහන එක තමයි මචං මේ ටුවරිසම් වලට වාහනයක් දාන්න ඕනේ බං. හරිද? පා හිතන්න ටුවරිසම් වලට ඔයා වාහනයක් දානවා. ඩ්‍රයිවර් කෙනෙකුත් ඔයා හොයලා දානවා. ඊට පස්සේ ඔයා නෙවෙයි මේ වාහනේ එලවන්නේ. ඔයාට කිලෝමීටරයට හම්බෙන්නේ රුපියල් 80ත් 90ත් අතර ඇක්සියෝ ප්‍රියස් ඒ වගේ වාහනයක් ඔයා ටුවරිසම් වලට දැම්මොත් ඔයා හිතන්න. ඔයා අලුතෙන් වාහනයක් අරගෙන හරිද? කෝටි ගාණක් දීලා වාහනයක් අරගෙන ඔයාට මේක රිකවර් කරන්න පුළුවන්. හරි? හරියට නිකන් හරකෙක් අරගෙන පස්ස පැත්ත වෙන කෙනෙකුට දීලා ඉස්සරහා පැත්ත තමන් ගත්තා වගේ තමයි. ඔයාට හම්බෙන්නේ රුපියල් 85ක් 90ක් අතර තමයි PS Axio ඒ වගේ කාර් එකකට. ඔයා සර්විස් එකත් කරන්න ඕනේ. හැමදේම ඔයා මේන්ටේන්ස් ඒ ඔක්කොම කරගන්න ඕනේ. ඔයාට හම්බෙන්නේ පොඩි සොච්චන් ගානයි කිලෝමීටරයට. හැබැයි ඔයා ඩ්‍රයිවර් කෙනෙක් දානවනේ. ඩ්‍රයිවර්ට මරු. එයාට හම්බෙනවා වත්තෙන්ද ගල් කඩෙන්ද හැම තැනින්ම මොන හරි බිස්නස් එකක් වුණොත් ඒකෙන් එයාට අනිවාර්යෙන් හම්බෙනවා යම් කිසි ගාණක්. ඒ ගාණන් කොච්චරද කියලා මං කියන්නේ ඒක සබ් ඇත්තට පටහැනියේ ඉඳලා නැත්තම් හැමෝම මට වටෙන් ගහයි මේක එලිපිට අපිට හම්බෙන ගණන් ගැන YouTube එකේ කියනවා කියලා. එතකොට ඔයාලා හිතලා බලන්න කවුරු හරි හිතනවා නම් මම ටුවරිසම් වලට මම රටේ ඉන්නේ වාහනයක් අරගෙන දානවා. මම නෙවෙයි එලවන්නේ
මං වෙන කෙනෙක්ට තමයි මේක දෙන්නේ. එතකොට ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න අර මම කිව්ව කතාව සාධාරණයි නේද? හරකෙක් අරගෙන ඉස්සරහ පැත්ත ඔයා බලාගෙන කන්න බොන්න ඔක්කොම ටික දෙන්න ඕනේ. පස්ස පැත්ත කාට හරි දුන්නා වගේ. ඌ ලස්සනට කිරි දවාගෙන ගොම ටිකක් අරගෙන පොහොර කරලා ඒකත් විකුණගෙන ලස්සනට මැච් එක ගහනවා. ඔන්න ඕකයි ඔතන තියෙන වාසි අවාසි. වාහනයක් ටුවරිසම් වලට දානවා නම් හොඳම දේ තමයි දාන කෙනාම ඒකේ ඩ්‍රයිවර් විදියට වැඩ කරන්න. නැතුව වාහනේ දාලා ඩ්‍රයිවර් කෙනෙකුත් දාලා ඔයාට මේකෙන් හම්බ කරන්න හිතන් ඉන්නවා නම් එහෙම ලොකුවට හම්බ කරන්න බෑ. මොකද පොඩි සොච්චම් ගානක් තමයි කිලෝමීටරට ගෙවන්නේ. හරිද? ඒකෙන් ඔයාගේ මේන්ටෙනන්ස් ඒවා මේවා කරාට පස්සේ ඔයාට ඇති ලාභයක් නැහැ. ලාභේ තියෙන්නේ ඔයා ගයිඩ් කෙනෙක් විදියට චෝෆා ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෙනෙක් විදියට වාහනේ ලෝගෙන ඔයාම ගයිඩින් කරගෙන යනවා නම් ඔයාට අර හම්බෙන කමිෂන් හැම එකම ඔයාට හම්බෙනවා. මේ වාහනේට අර හම්බෙන පොඩි ගාණ ඇති වාහනේ මේන්ටෙනන්ස් මේ වාහනේ මේ සර්විස් වැඩ ටික කරගෙන වාහනේ හරියට මේන්ටෙනන්ස් ටික කරගෙන යන්න. ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරන්න ටුවරිසම් වලට වාහනයක් දානවා නම් මම මොකද කරන්න ඕනේ? මේ දේවල් ඔක්කොම මේක තමයි මේකේ තියෙන තිත්ත ඇත්ත. සමහර වෙලාවට ඉතින් හිතනවා ඇති මේ මම කතා කරාම මම මේ ඇත්ත සමහරක් අයට කිව්වට පස්සේ මුන් අපිට ටුවරිසම් වලට එනවට අකමැත්තෙන් කියනවා කියලා. අනේ එහෙම දෙයක් නැහැ. මම හැමෝම ටුවරිසම් වලට ඇවිල්ලා මේ රට ටුවරිසම් වලින් ගොඩ දාන්න පුළුවන් රටක්. එහෙම කරනවා නම් ගොඩක් හොඳයි. නමුත් මේකේ හරි විදියට හරි ප්‍රොසෙස් එකකට කරනවා නම් Tamanට හරි ලේසි. අපි යන්කෝ දැන් ඔය පිග්මි ඌබ දුවනවාට කෑ ගහන අයගේ ප්‍රශ්නෙට. එතකොට ඔතන ලංකාවට එන්න කලින් හැම ගෙස් කෙනෙක්ම ලංකාවේ විශේෂයෙන්ම ඔය සෝලෝ ට්‍රැවලර්ස් කියන අය තනියම ට්‍රැවල් කරන අය. ඒගොල්ලෝ බලනවා මොනවද ලංකාවේ තියෙන ටැක්සි ඇප්ස් ඒව ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන තමයි යාලා එන්නේ. ඒකේ ගහලා බලනවා මං ඇල්ලි ඉඳන් යනවා නුවරඑළියට. ගාන කීයද? ඒකීතම රුපියල් 3500ක් වැටෙනවා කියලා. ඕන් ෆ්‍රී විල් එකක් කියනවා. ඒක කාර් එකේ 3500ක් වැටෙනවා. මම මේ කියන්නේ. කාර් එකේ 3500ක් ගන්න ෆ්‍රී විල් එකේ කියනවා 12000ක් කියලා. එතකොට ඒ ගෙස්ට් අයිතියක් තියෙනවා මම යන්නේ මොකේද කියලා ඩිසයිඩ් කරන්න. එතකොට මේ පිග්මි දුවන්න එපා මෙහෙ අපේ රස්සාව නැති වෙනවා. මොකද හැමෝම කැමති ප්‍රතිලාභයක් Tamanට ලැබෙනවා නම් හැමෝම අර අඩු ඔප්ෂන් එකට තමයි යන්නේ. ඒකට මේ මිනිස්සුන්ට බයිනවාට වඩා බලන්න ඕනේ මේ මිනිස්සු කොහොමද එච්චර අඩුවට දුවන්නේ, කොහොමද මේ මිනිස්සු සර්වයිව් වෙන්නේ කියලා. මේ මිනිස්සුන්ව නවත්තන්න ගිහිල්ලා Tamanට තියෙන දේ නැති කරගෙන Tamanුත් හරනම් බලන්න ඕනේ. Tamanටත් ඒ විදිහට වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරන්න. මේ ලංකාවට එන ගෙස්ලව අසාධාරණ ලෙස පූරගෙන කන එක නෙවෙයි ටුවරිසම් කියන්නේ. එතකොට අපි යන්කෝ පිග්මි ඩ්‍රයිවර්ස්ලාගේ පැත්තට. පිග්මි ඩ්‍රයිවර්ස්ලා හරි උජාරුවට Uber ඩ්‍රයිවර්ස්ලා කියනවා අපි ටුවරිසම් කරන්නේ. ඔයාලා ටුවරිසම් නෙවෙයි කරන්නේ. ඔයාලා ඔය කරන්නේ ඩ්‍රයිවිං රස්සාවක්. ඔයා යාපෝට් එකෙන් පික් කරගෙන කොහෙට හරි ගිහලා ඩ්‍රොප් කරනවා. ආයේ ඉතින් තව හයරකක් එනකන් ලකා ගහගෙන මේ කන්නත් නැතුව බොන්නත් නැතුව වාහනෙට වෙලා නිදාගෙන ආයේ හයරකක් වදිනකන් ඉන්නවා. ඔච්චර දුක් විඳින්න ඕනේ නෑ. හරි විදියට ටුවරිසම් කරනවා නම් පිග්මි කෙනෙකුට හරි Uber කරන ඩ්‍රයිවර් කෙනෙකුට හරි ටුවරිසම් හරි විදියට කරන්න ඕනේ නම් ජෙනුයින් විදියට ඔයා යන්න හොටෙල් ස්කූල් එකේ ටුවරිස්ට් බෝඩ් එක හරහා කරන පාඨමාලාවට සම්බන්ධ වෙන්න සෝෆා ටුවරිස්ට් ගයිඩ් ලෙක්චර් කෝස් එක කරලා ලයිසන් එක අරගෙන අභිමානවත් විදියට වැඩ කරන්න. ඔන්න ඕකේ මේක තමයි මේ කතාවේ තියෙන තිත්ත ඇත්ත. ඉතින් චෝෆා ගයිඩ්ලා වෙන්න ආසාය හරි ටුවරිසම් ඉන්ඩස්ට්‍රියට එන්න ආසහය ඉන්නවා නම් මගේ මේ වීඩියෝ සීරීස් එකම බලන්න හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ 2026 මන් දාන පළවෙනි වීඩියෝ එක. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ ෂෙයා කරන්න, තවත් අයට මේ ගැන දැනගන්න, ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ වගේම මට හරි සතුටුයි මම ෆීල්ඩ් එකේ වැඩ කරද්දි
ගොඩාක් අය ඇවිල්ලා කතා කරනවා සර්ගේ වීඩියෝස් බලනවා අපි ගොඩාක් දේවල් ඒ වගේ ඉගෙන ගන්නවා එයාගේ වීඩියෝස් බලලා තමයි මම මොටිවේට් උනේ ටුවරිසම් කරන්න මට හරි අවුල් එක මල්ලි කෙනෙක් ඇවිල්ලා මේ කකුල් දෙක අල්ලලා වැඳලා සර් මම ලයිසන් එක ගත්තා ඇතුම් සර් නේද කියලා ගෙස්ලා ඉස්සර අනේ මට එහෙම වඳින්න කරන්න යන්න ඕනේ නෑ මේ මට සර් කියන්න ඕනෙත් නෑ පැතුම් කියලා කතා කරා නම් හොඳටම ඇති මේ ඉතින් මට හරි සතුටුයි ෆීල්ඩ් එකේදී මගේ YouTube channel එක බලන ගොඩාක් අය හම්බ වෙනවා හැම ටුවර් එකේදීම විශේෂයෙන් හොටෙල් වල ඉන්න ෆ්‍රන්ට් ඔෆිස් එකේ ඉන්න අය බාමන්ලා ඒගොල්ලොත් බලනවා මේ වීඩියෝ යාලා ටූරිසම් වලට එන්න ආසාවෙන් නම් කිසි දෙයක් මේකෙන් ඉගෙන ගන්නවා ඇති. ඉතින් මට හරි සතුටුයි. එහෙනම් හැමෝටම ජය වේවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න. පුතා අටලෝ දහමට අදාළ නැති සෙල්ලමක් ජීවිතේ දිනන්න පුළුවන්. දිනන්න ඕනේ නම් හැමදාම දිනන්න. සෙල්ලම් වල දිනන්නේ සෙල්ලම් කරන්නේ නෙමෙයි. සෙල්ලම් කරන්න පිටනේ හදන්නේ. කවදා හරි දවසක සෙල්ලම් කරන්නේ උන් ඔබ පිටනියක් හදනවා. සෙල්ලම හදන කාලයක්. සෙල්ලම් කරන තැනක් හදලා සෙල්ලම් කරන්නේ උන්ගෙන් සෙල්ලම් කරනවට සල්ලි ගන්න. ඈ